අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා BISL 2.0 YouTube නාලිකාවට වීඩියෝ දෙකක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති වෙමු එහෙනම් channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් මට Facebook page එකක් තියෙනවා එන්න මේ පැත්තේ page එකේ නම මේ පැත්තෙන් ඔයගලන්ට බලන්න පුළුවන් Mr. BISL political page එක follow කරලා message එකක් දාන්න පුළුවන් ජෙප් එක ඕනම කෙනෙක්ට හරි එහෙනම් අපි යන්න පළවෙනි වීඩියෝ එක බලන්න එන්න යා මේක බොඳ කරන්න වෙනවා දන්නවනේ සීන් එකේදී මේ දවස්වල කොපිරයිට් ඇදිලා මගේ channel නැති වෙලා තියෙන්නේ කියලා වෙලා තියෙන්නේ දැන් අලුතෙන් පටන් ගන්න ආයිත් යන්නේ රීච් වෙන්නේ නැහැ රෙකමන්ඩ් වෙන්නේ නැහැ ඕගොල්ලෝ දැක්ක ගමන් බලලා ෂෙයා කරන්න අනිවාර්යෙන්ම හරි යා වීඩියෝ එකට කෙටි වාක්‍යයෙන් කියනවා නම් 2029 ස්ථිර වශයෙන් මේ ආණ්ඩුව පරදිනවා නියත වශයෙන්ම පරදිනවා අනුර කුමාර සානායක 2030 මේ රටේ ජනාධිපති නෙමෙයි ඒක ස්ථිරයි ඔව් එහෙම කියන්න මොකක්ද මේ සාධකය කියන්නේ අපිට ඕන කෙනෙක්ට කියන්න පුළුවන් පරාද වෙනවා කියලා. හැබැයි හේතුවක් තියෙන්න ඕනේ පරාද වෙනවා කියලා කියන්නේ. දැන් අවුරුදු එකමාරක් ආණ්ඩුව අරගෙන යනවා තවත් අවුරුදු කීපයක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට මේ කාලෙදි කොහොමද පරාද වෙනවා කියලා ඔබතුමා කියන්නේ හරියටම ස්ථිරව. අවුරුදු එකමාරකට කලින් ඔයාගේ ජීවිතයේ තිබිච්ච විදිහයි. අද තියෙන විදිහ අතර වෙනසක් තියෙනවද කියලා ඔයා කල්පනා කරන්න ඉස්සෙල්ලා. මේ රටේ සියලුම ජනතාවට මේ කැමරාව පිටිපස්සේ ඉන්න මල්ලිලු ඔක්කොටම මට කියන්න තියෙන්නේ. ඔයාලා කාගේවත් ජීවිතවල අවුරුදු එකමාරක් ඇතුලේ අවුරුදු එකමාරකට කලින් 2024 සැප්තැම්බර් මාසයේ පළවෙනිදා සහ 2026 පෙබරවාරි මාසයේ පළවෙනිදා කියන දවස් දෙකේ දවසේ ජීවිතය කිසිදු ආකාරයකින් වෙනස් වුණේ නැහැ. යහපත් පැත්තට නරක පැත්තට හැරුණොත් මිසක ඒක තමයි රටේ බහුතර මහ ජනතාවට සිද්ධ වෙච්ච දේ. එහෙම වුණා නම් මට අර කතාව කියන්න බෑ. එහෙම නොවුණු පසුබිමක නියත වශයෙන්ම ජනාධිපතිවරණයේ ඊළඟ ජනාධිපතිවරණයේ පැවැත්වුවොත් නියත වශයෙන්ම අනුර කුමාර සානායක මේ රටේ ජනාධිපති ධූරයටපත් වෙන්නේ නෑම තමයි. මෙහෙමයි වැඩි එච්චර හොයන්න දෙයක් නැහැ අනුර කොහොමත් පරදිනවා කියලා ඕගලන්ට කොහොමත් දැන් පේන්න ඕනේ. මිනිහට තිබ්බෙත් 140 ගානයිනේ ජනාධිපතිවරණයක් ගත්තේ 150ක්වත් ගන්න බැරි වෙච්ච මිනිස්සෙන්නේ. එහෙමනේ ජනාධිපති වුණේ. ඉතින් එහෙම එකේ දැන් කොහොමත් බහැලා තියෙන්නේ. දැන් තව පළාත් සභාවකදී ඉතුරු වෙලා තියෙනවා මගේ මතකයේ හැටියට. දැන් ඒ ඡන්දෙවක්වත් මුන් තියන්න කැමති නැත්තේ ඒකනේ මුන් කෙලවෙලා තියෙන්නේ. මුන්ට දැන් කෙලවෙලා තියෙන. ඉතින් කොහොමද 2029ක් ගැන කතා කරන්නේ? 2029 තව මාස 10ක් විතර යනකොට මේ 2027 අවසානයේ හෝ මැද වගේ අනිවාර්යෙන් ගොඩක් දුරට වෙනසක් වෙන්න ඉඩ තියෙනවා. මුන් එලවන්න ඉඩ තියෙනවා. හැබැයි එලවනකොට බලාගෙන නෑ. දන්නවනේ මේ දවස් ටිකේ ප්‍රශ්න පේනවනේ අර හීරේ දාලා අරව මේවා. ඒක නිසා එලවද්දි එලවලා දාන්න නිකන්. යන්න කියලා හිමිසර එලවලා දාන්න, ගෙවල් ගිනි තියන්නවක්වත් ගහන්න, අරව කරන්න, මරන්න අරව මේවා කිසිම දෙයක් කරන්න එපා. ඇවිල්ලා මේගොල්ලන් හිමිසරේ අයින් කළා දාන්න දැන් යන්න කියලා. එතකොට ඒගොල්ලෝ යයි ඒගොල්ලන්ගේ පාඩුවේ ඊට පස්සේ තියෙන්නේ කාට හරි ඊළඟ ආණ්ඩුව අරගන්න. මම මේ කිව්ව විදියට නොවුනොත් කොහොම හරි මිනිස්සු ටික අහනේ අපි ඉන්නම් කියලා කොහොම හරි ඉඳලා 2029 ඡන්දේ වාරේ එනකොට අනිවාර්යයෙන්ම අනුර යනවා කොහොමද කට්ටියම එකතු කරගෙනම යනවා 159 දෙනත් එක්කම ගෙදර යන්නේ ආයි එන්නේ නැහැ කවුරුත් නෑ ඒක තමයි ලොකුම වෙනස බලන්නකො එකෙක් එන්නේ නැහැ පාර්ලිමේන්තුවට එකෙක් එන්නේ හරි යන් අපි ඊළඟ වීඩියෝ එකකට අපි මෙතන ඉඳගෙන කියන්න ඕනේ නැහැ පොඩ්ඩක් එළියට ගිහිල්ලා 10 දෙනෙක්ගෙන් කතා කරොත් 10 දෙනෙක්ගෙන් 8 දෙනෙක්ම ආණ්ඩුවට බනිනවා. ජනාධිපතිවරණයක් ගැන කතා කරනවා. කවුරු අපේක්ෂක වෙයිද? සමගි ජන බලවේගය අනිවාර්යයෙන්ම අපේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි අපේ ජනාධිපති අපේක්ෂක. ඇත්තම කතාව දැන් ගිහිල්ලා පාරට ගිහිල්ලා ඇව්වොත් දැන් අනුර ගැන එහෙම වැඩියෙන් ලොකුවට කැමැත්තක් ඇදුව කියන්නේ නැහැ මිනිස්සු. මිනිස්සු හිටියේ 144යිනේ. ඡන්ද හම්බුනේ ලක්ෂ 40 ගාණක්. ජනාධිපතිවරණයේදී එයාට ඉතින් ඒක දින්නට පස්සේ තමයි අර මිනිස්සු එහෙනම් දෙමුයි කියලා තමයි අර ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලක්ෂ 68ක් විතර උඩට ගියේ. හැබැයි මිනිහා තනියෙන් ඉල්ලද්දි ලක්ෂ 40 ගානේ හම්බුනේ. ඉතින් ඒකත් එක්ක දැන් කොහොමද නැහැ. දැන් මිනිස්සු 100කකින් ඇහුවොත් මිනිස්සු 3ක් වගේ 2ක් වගේ අන්න ඒ වගේ කණ්ඩායමක් තමයි දැන් අනේ කමන්නේ අපි ඉතින් බලන් ඉමු වගේ වචනයක් දෙන්නේ. එච්චරයි. අනුර දැන් ෆේල් අනුර කෙලවුණා අනුර චාටර් වුණා දැන් ඉතින් අර දෙමළුන්ගේ ඡන්ද ටික තමයි තියෙන්නේ ඒක තමයි ඒ මිනිස්සයා නුවර එළිය පැත්තේ යාපනයේ පැත්තේ ඇවිද ඒ පැතිවලට උදව් කර ඉන්නේ අන්තිමට දවසකට ওই විදිහට දෙමළයිට උදව් කරන්න ගිහිල්ලා මූ දෙමළුන්ගේ නායකයා වෙයිද දන්නෙත් නැහැ හරි එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා ඊළඟ දවසේ හමු වෙමු ආයිබෝවන්